හිරු සලකුණු වැඩසටහනේදී අපේ කලින් වැඩසටහනක අපි සාකච්ඡා කරපු මාතෘකාවක සාකච්ඡා වුණු රොස්මිත් ප්ලේස් නිවසක් ගැන ප්‍රශ්නයකට ලක් වුණා. ඔබේ පක්ෂයේ වරුණ දීප්ත රාජපක්ෂ. මොකද උදන් තනතුර? පාර්ලිමේන්තු මන්ත්‍රී රත්නපුර දිස්ත්‍රික්කයේ. වරුණ දීප්ත රාජපක්ෂ මේ ගම්පා සංවිධායක. ගම්පා ආසන සංවිධායක නේ. ඔහුගේ YouTube channel එකක් කරා ප්‍රකාශයට පත් කරනවා. කොළඹ 7 රොස්මිට් ප්‍රදේශයේ අංක 59 ගෙදර ආණ්ඩුවේ ප්‍රබලයන් සහ ස්වාධීන කණ්ඩායම අතර 15 රෑ සාකච්ඡාවක් පැවැත්වුවයි කියන කතාව. ආණ්ඩුවේ ප්‍රබලයෝ සහ නිලධාරීන් ඊට සහභාගී වුණා. සභාවෙන් පස්සේ මේ අය ගියේ පැලවත්තට ඡන්ද දෙකක් ඒ වෙනකොටත් අඩු වෙලා තිබුණු තත්ත්වයක් තිබුණේ. අනතුරුව කෝල් එකක් ගත්ත එක්තරා පුද්ගලයෙක්ට එතන ඉඳලා ඒකෙන් පස්සේ හරි ඒ දෙකේ සහාය ලැබෙනවා කියලා ප්‍රකාශයට පත් කළා කියන එකක් ඔහු ප්‍රකාශයට පත් කර මම දන්නේ ඔහුට මේ තොරතුරු ආවේ කොහොමද කියලා. එතකොට ඔහු නිතර මේ රොස්මිට් ප්ලේස් එකේ ගෙදර රොස්මිට් ප්ලේස් එකේ ගෙදර කියන කත රොස්මිට් ප්ලේස් එක අපි අහලා තිබුණේ බණ්ඩාරනායකවරුන්ගේ තමයි ගෙවල් තිබුණේ නේ එහෙමනේ. දැන් එතන කොෆි ෂොප් එකක් තියෙන්නේ. එතන හමුණක් දන්නෙත් නෑ. හරිද? අංක 59 දෙක. මම නම්බර් එක දන්නේ නැහැ. දන්නේ නැහැ. හරි. ඔබ හිතන්නේ මේ කතාව අනුව මේ මදිපාඩු වෙච්ච മന്ത്രി දූර දෙකට ගත්ත කෝල් එක කාට ගන්න නැති කියලාද? මම කොහොමද දන්නේ? මම ඥානක්ක නෙමෙයිනේ පේන කියන්නේ. හරිද? මට එකක් පැහැදිලි. වරුණ රාජපක්ෂ මහත්මයා ওই කතාව YouTube එකේ දාන්නේ යම් ඇත්තක් තියෙන නිසානේ. නැත්තම් ඔකට නඩු කන්න වෙනවා, පරිප්පු කන්න වෙනවනේ බොරු කිව්වොත් එහෙම. ඉතින් මේ ප්‍රශ්නට අපි උත්තර දෙන්න ඕනේ. ඒ වගේම පාර්ලිමේන්තුවේ හිස්සුණු මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය. ඒක මාලිමාවේ නෙමෙයි JVP එකේ කියලා JVP එක කියනවා. ඒක මාලිමාවේ කියලා මාලිමාව කියනවා. මතභේදයක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ මතභේදය ගැනත් අපි අද සාකච්ඡා කරනවා. අපේ channel එක subscribe කරලා නැති හිතවතුන් channel එක subscribe කරන්න, bell button එක click කරන්න. දැන් මේ වැඩසටහනේ අපෙන් අහපු ඒ රොස්මිට් ප්ලේස් නිවස කාගේද? ඇත්තටම අපිට නිවස ගැන නෙමෙයි කියන්න ඕනකම තිබුණේ. ඒ වැඩසටහනදී අපිට කියන්න ඕනකම තිබුණේ ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ ගෙනල්ලා මාලිමාවේ ආණ්ඩුවේ නිලධාරීන් ආණ්ඩුවේ ප්‍රබලයන් දේශපාලන සාකච්ඡාවක නිරත වුණා කොළඹ බලය ඇල්ලීම සම්බන්ධයෙන් කියන කාරණාව. ඉතින් ඒක තහවුරු කරගන්න තමයි පිටිමුණු ස්ථානය කිව්වේ. ඒ ස්ථානයේ අංකයත් එක්කම කියන්න හේතුවක් වුණා. මොකද මේ ගැන අපි කියනකොට අපෙන් කීප දෙනෙක්ම විමසීමක් කළා මේක කාගේද? මොකද හේතුව ඔය ආසන්නයේම තියෙනවා තවත් ප්‍රබල දේශපාලඥයෙක්ගේ නිවසක් number 97. ඉතින් මේ number 97 ද කියන ප්‍රශ්නේ අපෙන් අහුවා. මොකද එතෙන්ට අනුරත් ගිහින් තියෙනවා, මමත් ගිහින් තියෙනවා. number 97 වලට ඒක තිරාන්නලස්ගේ. නමුත් එතන නෙමෙයි කියන්නත් ඕන නිසා තමයි මම මේක number 59 කිව්වේ. number 59 නිවසේ හිමිකරු වශයෙන් ඉන්නේ බෙනිටා ප්‍රශාන්ති හෙට්ටිආරච්චි. බෙනිටා ප්‍රශාන්ති කියලා කියන්නේ මාලිමාවේ ජාතික ලයිස්තුවේ හිටපු කාන්තාවක්. ඇය outbound tourism නැත්නම් සංචාරක ව්‍යාපාරේ නිරත වෙලා ඉන්න කොළඹ සමාජයේ නිතර ඇසුරු මිසුරු කරන ජාත්‍යන්තර සම්බන්ධතාවක් තිබෙන කාන්තාවක්. ඇගේ සහෝදරයා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හොඳ මිත්‍රයෙක්. ඉතින් මම හිතන්නේ ඔබට ඒ තොරතුරු ප්‍රමාණවත් ඇති කියලා. ඒ ස්ථානයේ පැවැත්වුණු රැස්වීම ඇත්තටම පැවැත්වුණා කියලා තහවුරු කර ගැනීම සඳහා. ඉතින් අපි සාමාන්‍යයෙන් දේවල් කියන්නේ කරුණු සහිතව, කරුණු නැතුව අපි දේවල් කියන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි මම හිතන්නේ තවත් එවැනිම කරුණු සහිත අදහස් දැක්වීමක් තිබෙනවා. දැන් අර හර්ෂණ සූර්යප්පෙරුම ඉවත් වුණානේ මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරය බාර ගන්න. ඒ මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරය බාර ගැනීමෙන් හිස් වුණු තනතුරට මාධ්‍යවල වාර්තා වෙලා තිබුණා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් එනවා කියලා. ඒ නිසා අපිත් ඒ ගැන හොයා බැලීමක් කළා. ඔව් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් පත් කර ගැනීමේ උවමනාවක් ජනාධිපතිවරයාගේ පැත්තෙන් තිබිලා තියෙනවා. මොකද හේතුව මේ මූල්‍ය ශ්‍රේෂ්ඨය සම්බන්ධයෙන් සහ රාජ්‍යකරණය සම්බන්ධයෙන් උට ආර්ථිකය සම්බන්ධයෙන් බරපතල අර්බුදයක් තිබෙනවා. ආර්ථිකය එකතැන රැඳිලා තියෙනවා. ආර්ථිකය ඉස්සරහට යන්නේ නැහැ. මේ නිසා ආර්ථිකයට යම්කිසි බූස්ට් එකක් දෙන්න ඒ පිළිබඳ ප්‍රමාණික අවබෝධයක් තිබෙන කෙනෙක් නේ නැත්නම් මේ ආර්ථික ගේම් එකේ ඉන්න ප්ලේ කරන්න ඕන කෙනෙක් පත් කරගන්න ඕන කියලා ජනාධිපතිවරයාගේ පැත්තෙන් කිව්වා. අපි දන්නේ ඒ කියන කතාව එහෙම වුණත් ඒක එහෙම නැත්නම් ඩීල් එකක්ද බිස්නස් වැඩක්ද මොකක්ද අපි දන්නේ නැහැ. නමුත් එවැනි අදහසක ඔහු ඉන්නවා කියලා තොරතුරු වාර්තා වෙලා තිබුණා. මේ අතර පැලවත්ත පැත්තෙන් නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් තමන්ගේ සමාජිකයෙක්ව නැත්නම් පක්ෂය කියන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ පක්ෂ බලය ශක්තිමත් කරන්න. ඔය පාර්ලිමේන්තුවේ තියෙන මාලිමාව සහ ජනතා විමුක්ති පෙරමුණ සටනක්
අපිට පේන්න තියෙනවා ඒක බොහොම පැහැදිලිවම විමල් රත්නායක ජනතා විමුක්ති ප්‍රමුඛනේ පාර්ශවයට ටිල්වින් සිල්ලා පාර්ශවය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ කටයුතු කරනවා. මාලිමාවේ පාර්ශවයට වඩා ටිකක් වෙනම ට්‍රැක් එකක වුන් යන්නේ අදහස් දක්වන්නේ ජාත්‍යන්තර දේශපාලනයේදී විවෘතව චීන ලයින් එක උන් බේස් කරන් වැඩ කරනවා නේ. ඒ වගේම අපි දැක්කා උන් සාමාන්‍යයෙන් උගේ අදහස් දැක්වීම සමහර ප්‍රශ්නවලදී අනුරට වඩා ටිකක් වෙනස් තැනක ඉන්නවා කියලා. උන් පහුගිය කාලේ කැබිනට් සංශෝධනයක් ඉල්ලමින් ලොකු සටනක හිටියා. බිමල් රත්නායක ප්‍රසිද්ධිය අපිට කැබිනට් සංශෝධනයක් ඕන කිව්වා. නමුත් අනුරලගේ පාර්ශවයෙන් මේ කැබිනට් සංශෝධනය ප්‍රතික්ෂේප වුණා නේ. ඔබට මතකද මේ සිදුවීම් පෙළ? ඉතින් මේ සිදුවීම් පෙළේම තවත් එකක් විදිහට මේ හිස් උණු മന്ത്രി ධූරය කාගේද කියලා ප්‍රශ්න වෙලා තියෙනවා. ඉතින් මාලිමාව පැත්තෙන් මේ හිස් උණු മന്ത്രി ධූරය වෙනුවෙන් යෝජනා දෙකක් ඇවිල්ලා තිබුණා කියලා මාධ්‍යවල වාර්තා වුණා. එකක් උපුල් කුමාරප්පෙරුම. මොකද පහුගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයේදී മന്ത്രി ධූර පත් කරද්දී මාලිමාවේ ප්‍රබලය දෙතුන් දෙනෙක්ට മന്ത്രി ධූර අහිමි වුණා. එක්කෙනෙක් තමයි රායි කැලි. දැන් රායිගේ ප්‍රශ්නේ ඉවරයි. නගරාධිපති වුණ නිසා හැබැයි දැන් කැටබේගේ ප්‍රශ්නේ සහ උපුල් කුමාරප්පෙරුමගේ ප්‍රශ්නේ තිබෙනවා. ඉතින් මේ දෙන්න මේ උන්ට අසාධාරණයක් වුණා කියලා විවෘත අරගලයක හිටියෙත් නැහැ නේ. කලකිරීම ප්‍රකාශයටපත් කළෙත් නැහැ. ඉවසගෙන හිටියා. ඒ නිසා මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට දීම තමයි වඩාත්ම සුදුසු දේ කියන එක මාලිමාව පැත්තෙන් ප්‍රකාශයටපත් වෙලා තිබෙනවා. නමුත් මේ ප්‍රකාශයට වඩා බරපතල අරගලයක් තිබෙනවා. සමහරවිට අපි කවුරුත් දන්නේ නැති මම නොදන්න කෙනෙක්ගේ නම පැලවත්ත පැත්තෙන් යෝජනා වෙලා තිබෙනවා කියලා ආරංචියක් තිබෙනවා. ඉතින් මේක ටිකක් ඒ නිසා මේක කල්යදමින් තිබෙනවා සහ බරපතල සංවාදයක් නිර්මාණලා තියෙනවා කියලා කියනවා. ඒ නිසාම යම් ප්‍රමාණයකට ජනාධිපතිවරට මේක බරපතල ආතතියක් වෙලා තියෙනවා. කොහොමද මේ මාලිමා ජවිපි ගැටුම ජනාධිපතිවරට විශාල ආතතියක් නිර්මාණය කරලා තියෙනවා. හැම ආයතනයකටම කමිටු දානවා, හැම ආයතනයකටම ඇඟිලි ගහනවා. පැලවත්තෙන් ඒ නිසා වැඩ කරගන්න බැරි ප්‍රශ්නයක් තිබෙනවා කියන එක දිගින් දිගටම පේන්න දින කාරණාවක්. ඉතින් මෙහෙම ආතතිය යෙදුනහම ජනාධිපතිවරයාට විශාල ආතතියක් තියෙනවානේ. ජාත්‍යන්තර වශයෙන් බලපෑම් තිබෙනවානේ මේ අපේ රටේ මේ ලෝකෙත් එක්ක වෙච්ච එකඟතාවයන් සම්බන්ධයෙන් නේ. දැන් ඔය ඩයස්පෝරා රෝමියෝ ඡන්ද ගන්න එකඟ වෙච්ච අයගෙන් බලපෑම් තියෙනවා. අනිත් පැත්තෙන් මේ පාලීස් සභාවල බලය පිහිටවන්න හැමෝ එක්කම ඩීල් ගහන්න එකඟතාව හදාගන්න ඉවරත් ජනාධිපතිතුමාට බහින්න වෙලා තියෙනවා. රටේ ආර්ථිකය කළමනාකරණය වැඩි කරන වැඩේටත් එයාට බහින්න වෙලා තියෙනවා. ඒ ඔක්කොම ASCII පැලවත්තෙන් එන පීඩනයට තහවුරු මුණ දෙන්න වෙලෙ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ ආතතිය වැඩිවීම ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ නේ. ජනාධිපතිවරයාගේ නිසා අපි කියනවා ඔය ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් ඔබතුමාට හිතන්න කියලා.